සිරිල් වික්‍රමගේ වේදිකාව තුළ සිනමාවේදී පුංචි තිරය මත තම සුවිශේෂී රංගන කෞශල්‍ය මැනවින් විදහා පෑ ජේෂ්ඨ සම්මානිත රංගනවේදියෙක්. සිරිල් වික්‍රමගේ සිය රංගන කාර්යභාරය ආරම්භ කරන්නේ වේදිකාව තුළින්. ඒ සුප්‍රසිද්ධ වේදිකා නිර්මාණයක් වුණු ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ මූදුපුත්තු වේදිකා නිර්මාණයේ රඟපෑමත් සමග ඔහුගේ පළමු සිනමා රංගනය තමයි 1965 අවුරුද්දේදී තිරගත වුණු හඳපාන කියන චිත්‍රපටය. හැබැයි සිරිල් වික්‍රමගේ කියන නළුවාව බොහෝ දෙනෙක් හොඳින්ම හඳුනාගත්තේ 1967 වසරේදී තිරගත වුණු මහාචාර්ය සිරි ගුණසිංහන් අධ්‍යක්ෂණය කළ සත් සමුදුර කියන චිත්‍රපටය හරහා. එහි වූ රඟපෑවේ ප්‍රධාන නළු භූමිකාව ඒ ගුණදාස කියන චරිතය පැහැදිලිවම ඔය සත් සමුදුරේ ගුණදාස කියන චරිතය තමයි සිරිල් වික්‍රමගේගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් උනේ. අනතුරුව නිම්වලල්ල, පරාවලලු, අහස් ගව්ව, වල්මත්තුවෝ, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සුදිලාගේ කතාව, මංගල තෑග්ග, සෙයිලම, සිරිමෙදුර මේ ආදී චිත්‍රපට ගණනාවක සිය රංග කුසලතාවය පුළුල් තිරය හරහා සිනමා ප්‍රේක්ෂකයින්ට සිරිල් වික්‍රමගේ ඉතාමත්ම විශිෂ්ට ලෙස ගෙනාවා. ඔහුගේ පළමු ටෙලිනාට්‍ය රංගනය අප දකින්නේ ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය කළ පළමු ටෙලි නිර්මාණය වුණු ලාහිරු දහසක් හරහා. පසුව සසර සයුරෙන්, මලිඟු වැනිකේ, කන්දෙගෙදර, මැණික් නදිය ගලාබසි, කුමාරිහාමි, ඇල්ල ළඟ වලව්ව ආදී ටෙලි නිර්මාණයන් 250ක පමණ තමන්ගේ රංග ප්‍රතිභාව ප්‍රේක්ෂකයන් අභිමුඛ තබන්නට සිරිල් වික්‍රමගේට හැකියාව ලැබුණා. කඩවසම් නළු පෙනුමක් නොතිබුණත් එහෙත් මහා නළුවෙක් වූ සිරිල් වික්‍රමගේ සිය ජීවන ගමන් මගෙහි 94 වන වියෙහි අද වන විට පසු වෙනවා. අද අපට හමුවන හෙළ මහා නළු පරපුරේ ජීවමාන ජේෂ්ඨයා වෙන කවුරුත් නෙමේ සිරිල් වික්‍රමගේ නම් වන ඔහු.